ජනප්‍රිය නිලි රිතු ආකර්ෂා පිළිබඳව මේ දිනවල කවුරුත් කතා කරන පුවතක් බවට පත් වී තිබෙන්නේ රිතු ආකර්ෂාට මර්වින් සිල්වා විසින් අධික මුදල් ලබා දීම හේතුවෙන්. මර්වින් සිල්වාට නඩු කිහිපයක් මෙම වසරේදී අධිකරණයෙන් ඇසීමට නියමිතව තිබෙනවා. ඉතින් එහිදී අධිචෝදනා පත්‍රයේ කරුණු සඳහන්ව තිබෙන්නේ රිතු ආකර්ෂාට ලක්ෂ 24ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඇයගේ පවුලේ සමාජිකින් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 13ක වාරික කොමිස් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන යාම පිළිබඳව ඔහුට අධිචෝදනා එල්ල වී තිබෙනවා. ඉතින් මේ ගැන රිතු ආකර්ෂාටත් මෙම නඩුවේ වග උත්තර කරුවන් ලෙස පෙනී සිටීමට නියෝග ලැබී තිබෙනවා. කෙසේ වෙතත් මර්වින් සිල්වා විසින් රිතු ආකර්ෂාට මෙවැනි විශාල මුදලක් ලබා දීම හේතුවෙන් දැඩි ආందోලනාත්මක ප්‍රකාශයක් ඉදිරියේදී හෙළිවෙයි කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. කෙසේ නමුත් රිතු ආකර්ෂා කියන්නේ පසුගිය කාලය පුරාවටම ජනප්‍රිය වූ නිලියක්. ඒ වගේම වීඩියෝ පට සඳහා විටින් විට ඇය තම දායකත්වය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි ජනප්‍රිය නිලියක් මන්ත්‍රී කෙනෙක්ගෙන් මෙවැනි විශාල මුදලක් ලබා ගැනීම හේතුවෙන් කලා ලෝකයේත් මේ දිනවල දැඩි කතාබහට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම නඩුව සම්බන්ධයෙන් රිතු ආකර්ෂාට ගැළවීමක් නම් ලැබෙයි කියලා බොහෝ දුරට බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. ඉතින් කලා ක්ෂේත්‍රයේ ඉතාමත් ජනප්‍රිය මෙවැනි නිලියක් සම්බන්ධයෙන් ගොඩක් දෙනා කතා කරන්නේ මර්වින් සිල්වා සමග ඇයට තිබූ සම්බන්ධය කුමක්ද කියලා ගොඩක් දෙනා ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත් රිතු ආකර්ෂාට වගේම ඇයගේ පවුලේ උදවියට උදව් කරන්න තරම් මර්වින් සිල්වා එතරම් ලං වුණේ කෙසේද කියලා කලා ක්ෂේත්‍රයේ කවුරුත් දැඩි කතාබහට ලක් කරන පුවතක් බවට මේ පුවත පත් වී තිබෙනවා. ඉතින් රිතු ආකර්ෂාට ඉදිරියේදී නම් මෙම නඩුවෙන් දැඩි කොන්දේසි සහිතව දඬුවම් හිමි වෙයි කියලා තමයි බලාපොරොත්තුවක් තිබෙන්නේ. ඒ වගේම රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මර්වින් සිල්වාටත් දැඩි කොන්දේසි සහිතව සිර දඬුවම් පැමිණීමට නියමිත බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මෙම නඩුව නැවතත් ඉදිරියේදී කැඳවීමට නියමිත බව තමයි දැනට තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම රටේ ලෝකයේ සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.